දුප්පත්ම මිනිස්සයාගේ පැල්පත කටුමැටියෙන් හදාගන්න පැල්පත් කියන එක ඔබ දන්නවා. එහෙම පැල්පතකට කටුමැටි ටික ගහගන්නවත් වතුර නැත්තම් ඔබට මතකද වැහි වතුරෙන් අනාගත්ත මැටි වලින් හදාගත්ත කටුමැටි බිත්තියක් අමාරු තැන් සාරිපුටවල් පටලගත්ත ඒ අහිංසක දුප්පත් ඔයා මඩුවේ පුංචි පැල්පත අපේ නිවස සකස් කරන්න කලින් අපිටත් වතුර අවශ්‍ය නිසා නිවස හදන්න අපි ඒ නිවසට නළලිඳක් හදලා දෙන්න පහුගිය දවස්වල වැඩම කළා ඔයා මඩුවට. පුතේ මේ එන්නකො වතුර ගේන්නේ කොහෙන්ද? කොහෙද නලේ තියෙන්නේ? නලේ කොහෙද තියෙන්නේ? ගොඩක් දුරනේ. එතකොට දුර තියෙන නලේ මේ ළඟට ගෙනාවොත් මොකෝ කියන්නේ? ඈ? දුර තියෙන නලේ ගේ ළඟට ගේන්න? ඈ? එදා දැනුණ රස්නේ හිතාගන්න බෑ. පුතුම ඔලෝගැක්කුමක් හැදෙන මහා කාෂ්ටක රස්නයක් මැද්දේ අනේ මේ මිනිස්සු කොහොම ජීවත් වෙනවද? ඔබ දන්නවා මේ ඔයා මඩුව මහා හැලබගව. අපි මගේ ජන්මදිනයේ දවසේ මුල් ගල් තියලා අන් අර ඈතින් පේන නිවස සකස් කරන්න ඔබට මතක් කරා අපේ මුල පුරන බව. ඉතින් මේ නිවස හදන්න අපිටත් තියෙන අභියෝගයක් කියන එක අපි මතක් කළා. ඒ තමයි නිවස සකස් කිරීමේදී ජලයේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ නිවසියන් දැනට මේ මැටි නිවසක සාරි ෆොටෝවල් ඇදගත්ත බොහොම අමාරුවෙන් තමන්ට මැටි ගෙදර මැටි ටික හදාගන්න පවා වැහි වතුරෙන් හදන්න සිද්ධ වෙච්ච වතුර නැති කිලෝමීටර් 1.5ක විතර දුරක ඉඳලා වතුර අරගෙන එන ඒ අයෙක්ට වැසිකිළියට යන්න කැම ටිකක් හොයාගන්න තමන්ගේ මූලික අවශ්‍යතාවයකට පවා වතුර ටික හොයාගන්නේ කිලෝමීටර් 1.5ක් විතර දුර ගිහිල්ලා බොහොම අමාරුවෙන් කියන එක අපි ඔබට මතක් කළා. ඉතින් එහෙම තත්වයකදී අපිට මේ නිවස සකස් කරලා දෙන්නවත් අපිටත් වතුර ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි ඔබට මතක් කළා එදා අපි ඉක්මනින්ම නළලිඳ හදලා දෙනවා කියලා සතියක් ඇතුලේ. ඉතින් අද අපි ආවා අනුරාධපුරේ ඔයා මඩුවේ මහා හැලඹ වැවට. ඔබට පේනවා අපි සූදානම් වෙන්නේ අද නළලිඳ හදන්න. දැන් අද දවසේ කොහොම හරි නළලිඳ හදලා වතුර ටික අරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සතුටින් ආරම්භ කරපු මහා පිංකම මේ පළාතේ ජලය හරි අඩුයි. හැමෝටම ජලයේ ප්‍රශ්න තියෙනවා. මොකද මේ කඳු හරියක් මේ නළලින් හදන අය වවුනියාවේ ඉඳලා මේ ළමයි ඇවිල්ලා ඉන්නේ. එතකොට මේගොල්ලෝ මේ පැත්තේ ඕන තරම් නළලින් හදලා තියෙනවා. මේගොල්ලන්ට අත්දැකීම් තියෙනවා. ඉතින් මට මෙතන මේ ළමයි කිව්වේ සනස මේ පැත්තේ ඒගොල්ලන්ටත් හරි අඩුවෙන් තමයි වතුර හම්බෙන්නේ කියලා. සමහර විට අපිට අඩි 100කට වඩා ගැඹුරට හාරන්න වෙන්න පුළුවන්. ඒ තරම් මේ වතුර දුෂ්කර පැත්තක්. ඉතින් නිවස සකස් කරලා දෙන්න පෙර නළලිඳ හදලා වතුර ටික අරගෙන ඒ අයට ජීවිතේ මූලිකම අත්‍යවශ්‍ය අංගයක් වෙන ජලය කොහොම හරි අපි අරගෙන දෙන්න අද දවසේ බලාපොරොත්තු වෙනවා. වනාලි ගහන මැද ජීවත් වෙන අහිංසක මේ මිනිස්සුන්ගේ හිතට මේ වගේ පුංචි සතුටක් හරි ඇති කරන්න අපිට පුළුවන් වෙන්නේ ගෝතම පුණ්‍යභාරයට ඔබ මාසිකව ලබා දෙන ඒ පුංචි රුපියල් 300 නිසා. ගෝතම පුණ්‍යභාරයේ සමාජික සමාජිකාවන් හැම දෙනාටම අපි මේ කරන පින් මෙත් සිතින් අනුමෝදන් කරනවා.